කලාත්ම දන්නවනේ කලාත්ම මේ ඉන්නේ. දැන් කලාත්ම මේ බ්ලාස්ට් එකක් කරානේ. වීඩියෝ එකක් හදුවා දැන් දවස් 4ක් 5ක් වෙනවා. 6ක් විතර වෙනවා. මේ වෛරල් වුණා. දැන් කලාත්මව නොදන්න කෙනෙක් නැති තරම්. හැබැයි එයා අද ඊයේ වෛරල් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ වෛරල් කියන්නේ මම අදහස් කරන්නේ එයාගේ views count එක ගත්තාම ලක්ෂ ගණන් ගිය කෙනෙක්. හැබැයි ගොඩක් වෙලාට එයාගේ ගියේ කලාත්මගේ දැන් ආරම්භයේ ඉඳලම මම එයාගේ වීඩියෝස් බලලා තියෙනවා. එයාගේ ආරම්භයේ ඉඳලම එයාගේ වීඩියෝස් ගොඩාක් පිටරට ඔඩියන්ස් එකට තමයි රීච් උනේ. මොකද එයා ගොඩක් ඉංග්‍රීසි වලින් මේ වීඩියෝස් කරන්නේ. හැබැයි එයා කතා කරනකොට හිතන්නත් බෑ ලංකාවේ කෙනෙක් සිංහල මේ ඉංග්‍රීසි කතා කරනවා කියලා. ඒ තරම් හොඳට කතා කරනවා නිකන් ඇමරිකන් අර එහෙම වගේ. සුපිරියටම තියෙනවා. කොහොමද දැන් කතා කරන්න හදන්නේ කලාත්ම මේ කරපු වීඩියෝ එක ගැන එයා දාලා තින්නේ මොකද්ද? ඒකනේ බෝම් බ්ලාස්ට් එකක් වගේ තමයි. මේ එයා කියලා තින්නේ ඕගොල්ලෝ ලංකාවේ ප්‍රසිද්ධ ඔය සෙලිබ්‍රිටිස්ලා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගේ ඔයගොල්ලෝ දන්න මොනවා හරි ඉන්සේන් ඒ කියන්නේ මොනවා හරි ටිකක් පිස්සු වගේ දෙයක් ඊට පස්සේ ආందోලනාත්මක දෙයක් දරුණු දෙයක් අන්න ඒ වගේ තියෙන දෙයක් කමෙන්ට් කරන්නයි කියලා තමයි එයා ඉල්ලලා තිබ්බේ. හැබැයි එයාත් හිතුවක් දන්නේ නැහැ මේක මෙච්චරයි කියලා. කමෙන්ට් සෙක්ෂන් එකට ගියාම ඉතින් විශ්ව හැදෙනවා. ඉතින් හැදෙනවා කියන්නේ බලන්නකො ගිහිල්ලා. තනි කරම දැන් කමෙන්ට් 100,000 ගණන් වැටෙන්න පටන් ගත්තා මේකට. මේ අහවලා මෙහෙමයි අර එහෙමයි අහවලාගේ මෙන්න මෙහෙම දෙයක් වුණා මෙහෙම වුණා මෙහෙම සීන් එකක් තියෙනවා. ඒක නිකන් දැන් ඒ සෙලිබ්‍රිටිස්ලාටත් ලොකු ප්‍රශ්නයක් වෙලා ඇති මට හිතෙන්නේ. මේ කියන්නේ ඒ තරම් පීක් එකට මේක ගියා. දැන් කලාත්මත් දාලා තිබ්බනේ මට මේකේ මේ කමෙන්ට් සෙක්ෂන් එක ඩවුන් කරන්න කියලා හැම මට මේ මෙසේජ් ආවා අරවා මේ කියලා. එතකොට දැන් මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් මම ඊයේ හවස බලද්දිත් මේකේ view count එක තිබ්බා මේ වීඩියෝ එකේ මිලියන 2.4ක්. ඒ කියන්නේ ලක්ෂ 24ක්. එතකොට ඔයගොල්ලෝ හිතන්නකෝ දවස් 5කට මේකේ ලක්ෂ 24ක් views ගිහිලා තිනවා. share save කරගෙන තිනවා. මේ likes comment section එක තමයි ඉතින් ආතල්ලායි මොකුත් නැහැ. දන්නවනේ ගිහිල්ලා බලපුවා ඉතින් දන්නවා. එතකොට යා මේ ලංකාව ඇතුලේ මෙයා පට විදිහට දැන් ඒ කියන්නේ මෙයාගේ වීඩියෝස් ඉතින් අර එයා ඉංග්‍රීසි වලින්ම වගේ ගොඩක් කරන නිසා එයා සිංහලෙන් කරන හරි අඩුයි. ඉතින් කරාම පිටරට ඔඩියන්ස් එකට තමයි කොහොමද රීච් වෙලා තිබ්බේ. ඉතින් මේකත් එක ලංකාවේ අයත් නිකන් සෑහෙන මෙයා ගැන කතා කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මේ අවුරුදු 17 විතර පොඩි කෙල්ලේ. හැබැයි ලොකු බ්ලාස්ට් එකක් කරලා තියෙනවා. ඒක තමයි මම කියන්නේ කොහොමවත් එයාගේ වීඩියෝස් එයා ඉතින් ඔය සාමාන්‍ය විවිධ මාතෘකා ගැන කතා කර හිටියේ. මේක තමයි දැන් මේක මෙයා වචනයක්වත් කතා කරන්නේ නැහනේ. මෙයාගේ ෆොටෝ එකක් දාලා ඒකට උඩින් මේ දාලා තියෙනවා. මේ නෝට් එකක් දාලා තියෙනවා. සෙලිබ්‍රිටිස්ලා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගැන මේ ඔයගොල්ලෝ දන්න මොනවා හරි කන්ට්‍රෝවර්ෂල් ඒ කියන්නේ මොනවා හරි ඉන්සේන් දෙයක් ඩයබොලිකල් ෆ්ලර්ට් මොනවා හරි දෙයක් දාන්නේ කියලා. ටිකක් දරුණු විදිහේ මොනවා හරි දෙයක්. ඉතින් හරියට හරි කට්ටිය දැන් ඉතින් ගියාම කමෙන්ට් සෙක්ෂන් එක වෙනම එකක්. හැබැයි ඉතින් මෙහෙමයි. කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එක අයින් කරන්න අර මෙයා ගොඩ මෙයා ඒක අයින් කරගෙනත් නැහැ. මම දැක කමෙන්ට් එකක් තියෙනවා. ඔය දැන් ඔයාටත් ප්‍රශ්නයක් වේවි යෝගෙන් මෙයා ඔයා ටිකක් පරිස්සම් වෙන්නේ කියලා. ඉතින් ඒ පැත්තත් එයාට බලා ගන්න වෙයි වගේ. ඉතින් ඒක ඒ කියන්නේ එහෙමත් දාලා තිබ්බා. ඉතින් ඒක සම්බන්ධව නම් ඉතින් අපිට මොකුත් කියන්න බෑ. මේ ඉතින් ඔක තමයි සිද්ධිය. මේ හැබැයි ඉතින් කලාත්මක කිව්වහම දැන් ඉතින් ආයේ බොහොම කලාත්මක පෝස්ට් එකක් ඒක.